සෑම පියෙකුට මේ අපේක්ෂාව පවතී. ඔහුගේ පුතනුස්සිය දම්පති දිවියට ප්‍රවේශ කරලීම. ආනන්දනී එක් රාණියක් වීම පිණිස කෙතරම් ගුණ ඇවැසිද ඒ සැම ඔබ තුළ වෙයි. නමුත් මට අශෝකගේ විවාහය ඔබ හා කරවනු නොහැකි. ඒ කරුණ උදෙසා මට අත්‍යන්ත ඛේදය වේ. එසේ නම් අශෝකගේ විවාහය මේ අස්තිනය හවීම නිශ්චිතයි. මට අශෝක උදෙසා එවැනි කුමරියක් අවැසි වනුවේ එක් ස්ත්‍රියකට අධිකසේ එක් රාණියක් වීමට හැකි. එක් අනගි පතනියක් වීමට හැකි. යම්සේද මගේ ධර්මා උචිතය පැවසුවේ. විවාහයේ මූලිකත්වය ප්‍රේමය වනුවේ. මා දැන සිටිනුයේ මගේ පුතනුවන් කිසිවෙක්ට ප්‍රේම කරනුයේ කියා. එම කුමරියටයි මා රුචි කළේ දැන්. ඇය මේ කෞර්වකී. නමුත් ඔවුන්ගේ ප්‍රේමය එක් මාත්‍රකාරණය නොවේ. කිසිද්ද අවධානයේ රඳවාලමින් මා කෞරවකීව රුචි කළේ. නමුතු ඔබ පැවසුවනේ මා සතුරාගේ දියණිය කියා. ඒඳින් ඔබ තුළ නේක දෝෂ වෙයි කෞරවකී. ඒ අතරින් සර්ව ප්‍රථමව ඔබ මේ දෝෂයෙන් නිවැරදි කරගනු වැඩිහිටියන් භාෂිත කරනුයේද ඔවුන්ට අතරමැද බාධා නැහැ කරනුයේ. ඔබ සැමට එතරම් දෙය සඟවනු හැකිනම් මගෙන් නාටක කරනු හැකිනම් මා වටා කිම මට සුළු නාටකයක් කරනු නොහැකිද? කෞර්වකීමයි අශෝක උදෙසා යෝග්‍ය ජීවන සහකාරිය. එය මා දස වර්ෂයන්ට පූර්ව වැටහුම් කරනු අවැසි වූවා. ඇය විසින් තක්ෂිලාවේදී සර්ව ප්‍රථමව අශෝකට සහය දුන් කල මගේ පුතනුව මට දාධිකව වැටහුම් කරයි ඇය. එම දින රාජ සභාවේ අවමානය ගැන චින්තාව නොකරමින් යම් නිර්භීත භාවෙන්ද සත්‍යයට සහය වූයේ අශෝකට සහය වූයේ. එවිට මට ප්‍රකට වී ගියා ඇය සීමාවන් උල්ලංඝනය කළ වග. කලා ඇයසේ. එවැනි කුමරියටයි අශෝකගේ අර්ධාංගනීය වීමට හැකි. මොහු උදෙසා තමා ගැන චින්තාව නොකරන, කිසිවෙක් ගැන චින්තාව නොකරන, ඔහුගේ සත්‍යය උදෙසා ඔහු සමගම නැගී සිටීමේ ධෛර්යය රඳවාලන. පියාණනි. දීර්ඝායු වේවා.
කිසිවෙක්ට සැලකිරීමට අත්‍යවශ්‍යද? එයිට සැමට පූර්ව මා සැලකරනුයේ. සිත මාගේ දිවිසැම ඔබ මත රැඳවූයේ දැන් මේ හමුවේ ෂණය ප්‍රියාවී කෙතරම් මිහිරිදෝ ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී නොවැටේකි නම් නාමයෙන් පැවසීමට ආයේ දෛවේට් මට අසනු නොහැකි යනුවේට් මා භාෂිතයට නොරිසි අනිකවවා අද ඔබ සභාවට නොපැමිණීම ඔබ ඉතින් පියාණන්ගේ නිර්ණය සූයේ නම් තරාගනු නැහැකි වේවි. ඔබේ ප්‍රසන්නතාව පියාණන් කවුරුකී අශෝකයන්ගේ ජීවන සහකාරී ස්වරූපයෙන් රුචි කළා. අනේ මුදාලන්න ශ්වාස ගැනීමට නොහැකීමට මුදාලන්න. දැන් ආශිංසන දෙන්නම්. ඔබේ එහෙලි කවුරුකීට දෙන්න මට නොවේ. ඒ ප්‍රසන්නතාවයෙන් මූර්තිය බඳව සිටිනේ. අති විචිත්‍රයිනි. දැන් ඔබේ ශිව ශම්භු ඔබේ මනෝරථය පූර්ණ කරලුවා. ඔබ දැන් රඟදනු අවසි. ඔබ එනමුත් එක ලෙස බලා සිටීම කරනුවේ. මගේ අර්ධාංගනී වනුවේද? බොහෝ ප්‍රසන්නයි අශෝක. බොහෝ ප්‍රසන්නයි. මේ විවාහය මාහට ස්වප්නයක් පූර්ණ වීම වෙලසයි. මා ඔබ දෙදෙනා උදෙසා බොහෝ ප්‍රසන්නයි. මගේ ප්‍රසන්නතාව නොරැඳී ඉතිරි යනසේ. කවුරුකි? මට දෙයිදී මගේ ප්‍රසන්නතාව දරාගන්න නොහැකි වුණා. අශෝකයන් වැළඳගත්තා. ඔබ වෙනසක නොනු ඊර්ෂ්‍යා නොකරනු. ඔහු මගේ නොව ඔබේ සෞම්‍යයා. මා දැන සිටිනුයේ අශෝක හොදෙක් මගේමයි. අප දෙදෙනා අතරට කිසිවෙක්ට එනු නොහැකි. ඔබ නම් කිසිසේත් නැහැ. දැන සිටියේ නම් මා නොපැමිණීමෙන් ඔබ දෙදෙනා එක්වනු ඇති කියා මා මේ කිසිවිට මේ සෑම ඔබේ ප්‍රාර්ථනාවේ ඔබේ සහායතාවය කරුණින් සිදු වුණේ. මා ඔබට කෘතවේදී දේවි. බොහෝ තුති වේවා.
කිව්වා ඔබ ඔබේ බුද්ධිය උපයෝගී කර. ඒ දෙදෙනා හුදකලාව හැරදායම. මට නම් ඉසේ ප්‍රකට වී ගියේ දැන් ඔබ සදාකාලයට එහිම රැඳී සිටීවි කියා. එසේද කුමරුනි? කෙතරම් වයස් වනද එතරම් බස් පවසල්ලන. ඔබ තාම බාලකෙක්. දේවි අක්කන්ඩි වැටහුම් නොවන වයසින් නොව අත්දැකීමෙන් හිමිවනියේ. දැන් යමු මෙදෙසින්. යමු. නිදරණදී ඔබ මාගේ වීමේ අවසරයදෝ මාමේ සිල්පෙස සුකමිහි මත ඔබ වෙත රැඳ වූයේ මේ හමුවී ෂණයෝ ප්‍රියයි කිතරම් මිහිරිදෝ. ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී ඕ ප්‍රියාවී මගේ කවුරුවකි නැවත පවසනවා. මගේ කවුරුවකි විකසින් ඔබ මගේ පතිනී බවට පත්වේවි. දැන් ඔබ මගින් කිසිවෙක්ට දුරස් කරනු නොහැකි. කිසිවෙක්ට නොහැකි. සත්ජන්මයන්තෙක් කිසිවෙක්ට අප වෙන් කරනු නොහැකි. සත්ජන්මයන්තෙක් මේ බැඳීම නැහැ සිදනේ. කිහිප ෂණයකට අශෝකට ප්‍රසන්න වීමට දෙනු දැනුදු අවසරය ප්‍රාප්ත වූවානේ ඔහුට ප්‍රසන්න වීමට. ඒ හැරත් බොහෝ අල්ප අවසරයන්හි ඔහු ප්‍රසන්න වනුයේ. දැන් අපටද අවසරය හිමි වුණා ඔහුට භයානක හානියක් පැමිණවීමට. දැන් බෙහෙවින් සාවධාන සේමා රාජකෝෂ්ඨයේ අර්ධයක් ධනය කුටියට පමුණුවා අවසන්. සුරක්ෂා ක්‍රියාකාරීන්ට සැලවී ගියේ නම් ඔවුන් අශෝකට පවසනු ඇති ඊට අපට කිසිත් උපායක් යෙදීමට වේවි. ඔබ ව්‍යර්ථව හිරිහැරවණේ සොයුරු සුශීම ඔබට අමතක හැඩයි රාජකෝෂ්ඨයේ ප්‍රධානී මාවන වග. එහි නිරීක්ෂීම සිදු කරන සෙබළුන් මගේ විශ්වාසනීයන්. විවර කරනු වා එනු විකස වා අප විගසින් මේ කාර්ය පූර්ණ කළ යුතුයි. ඒ සැම ධනය සහ ආභරණ මළුවලට පහළමින් ක්ෂිත කුටියට රැගෙන යනු ඇති. එහිදී තිලින මංජුසා තුළ රඳවාලනු ඇති. ඔය මංජුසාවට බහලනු තිලින මංජුසාවන්ට බහලන්නේ කිමද? ඔබේ ගිවිසීමෙන් පස්චිම ප්‍රතියෝගිතාවෙන් අසඵල වූ රාජකුමරියන් සිය රාජ්‍යයන් උදෙසා ප්‍රස්ථාන කරනුද අධිරාජ බින්දුසාර ඔවුන්ට කිනම් හෝ තිලිනය උපහාරසේ අවශ්‍යයෙන් දෙනු ඇති. ඒ තිලින ගෙන උපහාර මංජුසා තුළ රඳවා බැහැර කරමු කෝෂ්ඨය. එම රාජකුමරියන් නැවත සිය දේශයට යන කල කිනම් හෝ කරුණකින් අපවුන් මධ්‍යමාර්ගයේ නවතමින් මංජුසා තුළ රැඳ වූ කෝෂ්ඨය සැබෑම තිල්නයන්ගෙන් පුරවාලමු. නමුදු ස්මරණයේ රඳවනු ඔබේ කිවිසීමට පූර්ව මේ කාර්ය සම්පූර්ණ වී යාම අවසි. සමය නිසිවිට කෝෂ්ඨය සඵලතා සහිතව තක්ෂිලාතෙක් පිවිසිය යුතුයි. එය තක්ෂිලාවට කිමද? රාජකෝෂ්ඨය තක්ෂිලාවට පැමිණීම පසුපස දැන් ඔබේ චේතනාව මේ නොවනුද ඔබෙහි ප්‍රාන්ත පාලක වීමෙන් පසුව පූර්ණ කෝෂ්ඨය තනිව භුක්ති විඳීම? සුසීම හා වංචා නොම කරනු මගේ සොයුර. සුශීම මුදනු
මුදාලන ඔහු සිහිරඳවනු සම්මකය තුළ ශක්තිය රැඳෙයි. එකිනෙක හා සටනය විට අශෝකට ලාභය වනුයේ. පළමු කෝෂ්ටයට පාටලීපුත්‍රයෙන් බැහැරවන්න දෙනු. සමයයි දැන් මහත් වැදගත්. ඔබට බොහෝ තුති වේවා අධිරජුනේ. කවුරුවකී රුචි කිරීමෙන් නෑ හොතෙක් ඔබ අශෝකයන් තවද සපුරා මගතයද ආරක්ෂිත කරලුවා. විශේෂසේ ඔබේ පතනයට කෘතගුණ දැක්වූවා ඔබ. මගේ දිව්‍යම අපරිමිතසේ ප්‍රසන්නතාවෙන් පිරවුවා ඔබ. මනම් කිසිදා ස්වප්නයෙන්ද නැහැ සිතුවේ කවුරුවකිට විරුද්ධව එසේ චින්තනය වීමෙන් පශ්චිමත සභාවිති ඇයෝ කිසි ഘോෂයෙන් නැන්වීමෙන් පශ්චිමත ඇය අශෝකගේ අර්ථාගනී ස්වරූපයෙන් රුචි කරාවිකයා. දැන් ඊශ්වරකින් මේ අයි ප්‍රාර්ථනාව ඔවුන්ගේ කිවිසීම නැතිව කිසි බාධාවන් ශාන්තව සිදුවේවා කියා. අහෝ එසේම වනු නම්. නමුත් ශාන්තසේ කිසිත් නැහැවනුවේ. සම්භාවිතාව වේ ප්‍රසන්නතාව නිසා. කෞරුවකගේ පියාණන් ජගන්නාත් ඔහු ගැන ස්මරණය නැහැ රැඳුනේ ඔබට. ඔහුට මේ සවිස්තරයන් සැලවී ගියේද අවශ්‍යයෙන් පැමිණීවිමෙහි. ඊට පශ්චිම ඊශ්වරයි දනුවේ කුමක් වේවිද කියා. ඔහු ඊශ්වර ඔහු එසේ නොවේවා. ඔහු පැමිණ කිවිසීම සිද්ධලීම දයාවට ගැනීමට ඔබ ගැන නොවේ. ඒ තැනැත්තාගේ චින්තනය ගැන වැටහොම ගැන ඔහුවේ කපටි කවරුවකිව එසේ අශෝක දෙසා රුචි කළා. ඔබ වැනි යෝගි කුමරියක් බැහැර කළා. දෝෂය ඔබෙන් දූවා. ඒ දාසි පුත්‍රගේ ස්ථානයෙහි ඔබට මගේ පුතුණු සුශීම සමග ඔබේ දිවිගෙවීමට අවැසි වීද? මා ඔබ දෙසා රාජ සභාවේ විරෝධී වනු ඇති. මා ධර්මා විලස ස්වාර්ථ නොමැති. ධර්මා නම් සැමදා ඒ දුෂ්ට කවුරුවකි නිසාවෙන් ඔබ සැම සමග අපක්ෂපාති නොවූවා. දුෂ්ටයින් දුෂ්ටයාටන සහය දෙනුවේ දැන් සැම කපටියන් එක්සත් වී ගියයින්. ධර්මා තුළ වංචාව බිඳුවක් පාසා පිරී ගොසි. ඇය මගේ මේ දිවි මගෙන් මගේ ප්‍රේමය මගේ ස්වාමිය සැම දේශයේ ප්‍රයෝග තුළින් උදුරා ගත්තා. විටක මාද මගේ ස්වාමියට ප්‍රියසේ තිස්සුවා. නමුත් පලක් නෑ. මා කුමට ඔබට මගේ දුකාන්තේ පවසුනේද? මා දැන් මෙහි ඔබ දිරිමත් කිරීමට ආයේ. ඔබ එසේ සිත බිඳ නොගන්නමින් ඔබ තුළ කෞශල්‍ය සහායක යෝගී රාණියක් වීමේ සැම ගුණ වේ. හුදෙක් එක් දෝෂය කරලුවේ ඔබ. අන්‍ය ස්ත්‍රීන් විලස ස්ත්‍රී රැඟුම් නැහැ උගත්තේ. කුමක් කරනු හැකිද අපට? නියතිය දේ පවසනුයේ. ඔය අශෝකටයි සැමදා නපුර සිදුවනුයේ. යම්සේද ඔබහට වූයේ අප යහපත් තනන්ගේ නුගුණ මේ වනුයේ. අප දෘෂ්ටීන්ු මේ සිතමින් හැරදැබීම කරයි. ඊශ්වරවුන්ට දණ්ඩන දේවී කියා සිත බිඳ නොගන්න. ජීවිතයේදී මේ සැමදෙවීම සාමාන්‍යයි. මේ අය ආශා කරනුයේ ඔබට මේ පීඩාව සමග දිවිගෙවීමට ශක්තිය රැඳේවා. කවුරුවකි ඔබෙන් ඔබේ ප්‍රේමය පැහැර ගත්තා. ඔබ අසරණ විලසින් බලා සිටියා. කිසිත් කරනු නොහැකිව්වා.
කිවිසීමේ දිනය. ඔබ මෙතෙක් සය නේද? තවමත් සමයක් සැතපෙන්න දෙනු. ඔබ සොයන්නේ නැද? මෙතරම් සමයක් සැතපීම ඔබේ ස්වභාවය නොවේ. පෙර මගේ ස්වප්න සපුරා ගැනීම පිණිස අවදි වූයේ. දැන් ඒ ස්වප්නයත් පූර්ණ වූ හේයින් තව මද සමයක් සැතපීමට අධිකාරිය වේ මට. කිසිසේත් නැහැ. නැගී සිටින්න. නැගී සිටින්න. ඔබට ප්‍රමාදය සිදු වෙයි. ඔබ සූදානම් විය යුතුනේ. මා ඔබට සෞන්දර්ය ස්නානයට සැමදේ සූදානම් කරලුවා. ඔබේ පැමිණීම සිදු විය යුතු නැහැ. කිහිප ෂණයෙන් මට ඔබ ස්නාන ගෘහයේ දකින්න ඇවැසි. අද මහා අශෝක සදා කාලයටම විධිවිධාන අනුවම එක්වනු ඇති. කිසිදා නැහැ. මා සිටියදී මායේ දෙදෙනාට එක්වීමට නොදෙනු ඇති. ඒ දෙදෙනා මාහට වංචා කළා. ඊට දන්නන දෙදෙනාට අත්විඳුමටම වේවේ. මා මෙහි වේදනාව විඳිනවා. මෙතන කවුරුවකගේ ස්නානය සූදානම් කරනවා. මා යමක් කළ යුතුයි. කුමක්ද සිදු වූයේ? ආසනු ආලේපන සූදානම් කෙන තෙක් ඔබ පුෂ්පගෙන මාලා සකසාලනු. ඔබ සම මෙහි කුමක්ද කරන්නේ? සැරසරේ පූර්ණ විද නොවේද? ජනු ගොසින් පූර්ණ කරනු. ඔබ මෙදෙස කුමක් කරන්නේද? සුගන්ධ ගෙන්මටයි. කාර්ය කරලනු. ආලේපන සකසාලනු. අර ආනන්දිනී මෙහි කොමට ආයේද? සුගන්ධ ගැන්මට. ඇයි එසේ සුගන්ධයෙන් ස්නානය කරන්නේ ඔබ? ඉන් කිසිත් නොවනු ඇති දැන්. අඥානී යමක් කිරීමටද ආයේ එය මාකර අවසන් දැන්. ඔය ලැජ්ජාවේ ඉර්දිසා රඳවා ගන්න. ඔබ අශෝක සමක්ෂය වන කලට.
රැඳුනාවේ. මා විසින් ගල්වා ගන්නම්. මට දෙතරම් ලැජ්ජාව හටගනි නම් අශෝකට කෙතරම් ලැජ්ජාව හටගනිද? විගසින් ඔබ මගේ පතිනී බවට පත්වේවි. දැන් ඔබ මකින් කිසිවෙක්ට දුරස් කරනු නැකි. සත්ජන්මයන් තෙක් මේ බැඳීම නැහැ සිදෙනුයි. සත්ජන්මයන් නොවේ. සත් ෂණයකට හෝ කවුරුවකගේ මෝ දකින නොහැකි වේවි අශෝකට. කෙසේ දෝහි මෙය? අර ආලේපන. මේ ආලේපනට කිසිත් මුසු වේද? දෙහිසාරි දමින් පිරික්සමු. නිසකෝ කිසිවෙක් මීට කිසිත් මුසු කළ හැඩයි. ඔබ විගසින් නැව කහාලේප කර ස්නානය කරවනු. එවැනි කාර්යයක් මිහිපිට කවුරුන්ට කළ හැකිද? අර ආනන්දිනි මේ කුමට ආයේද? සුගන්ධ ගැන්මට. කොයිද දිවයනුයි ඔබ? ආනන්දනි! ආනන්දනි! මේ කෙබඳු අශිෂ්ටතාවක්ද? නුඹට ඒ තරම් ධෛර්යය? මගේ ධෛර්යය ළඟ නුඹ දැන් දකින්නේ. මා මෙය නුඹ මතට පතිත කළ විට එවිට නුඹ සිදු කළ ක්‍රියාවට දණ්ඩනය හිමි වේවි. නුඹ ඊර්ෂ්‍යාවෙන් අන්‍යකුගේ දිව්‍ය දවාලීමට ප්‍රයාසනම් කළා එසේ. ඊට පූර්ව එක් පරක් නැහැ සිතුවේ. නුඹ වෙන ස්වාර්ථී අශෝකට ජෝකි වනු දැයි. අශෝක සම්පූර්ණ ස්වරූපයෙන් නිස්වාර්ථයි. නුඹට අංශු මාත්‍රව හෝ අශෝක රුචි වී නම් මේ ෂණේ රාජ භවනේ නික්ම යනු. උපරිම විගසින් මේ දෙසින් නික්මෙනු. යලිදු නුඹගේ මුව කිසිදා නොම දක්වාලනු. ඔබ මේ කුමක් කරනවද? ලක්ෂ්මණට ශ්‍රී ජේෂ්ඨ සොයුරු ශ්‍රීරාම්ට සේවය කරන හැකි නම් මට කිමද නොහැකි? ආහා සුබ අවසරයේදීත් බහුපූර්ණ වේද? අද දින ඔබට සීතා හිමි වන නොවේදයි යන්ඩි. ලැජ්ජාව නම් ඔබේ මුවට කිසිසේත් උචිත නොමැති යයි යන්ඩි. අති සුන්දර සෙත් ඉස්සුවා කවුරු කියක් අන්ඩි. ඇය ලැජ්ජා වෙමින් එසේ විශේෂ ස්නානය උදෙසා නික්මීම සිදු කළා. මෙතෙක් නම් ඒ සූදානම් වී අවසන් නැති. මා එය දැක බලා පැමිණෙන්නම්. ප්‍රථමව තමන් සූදානම් නොවේද? මා ව්‍යර්ථව දේවිට යාම පිණිස පැවසුවේ. මා ඇගේ සහාය ගැනීමයි නිසි වූයේ. කවුරුකි? මේ කුමක් වේද? කෙසේද? බොහෝ රිදුම් දෙන්න නොවේද?
ඔබ නොපැමිණිය යුතු වූ අශෝක. කිමද මට මගේ අනාගත පත්නී හම්වීම් කරනු නොහැකිද? මා සැරසීම් කරනු නොවෙද? මට නම් හැඟුණේ අප මේ ෂණිය උදෙසා බාලවී සිට සැරසීමකක්. වදන් දෙනු ඇති. මවට කිසිතා දුකක් නෑ දෙනුවේ. මට ඔබගේ දුක දුරු කරලු නොහැකි වේවිද? ඔබේ එකක් පාසා දුක්ෂණයන් හිම ඔබ සමග රැඳී සිටිනු ඇති. මට ඔබට මෙසේ වදන් දෙනු නොහැකි කවුරුවකි. අපගේ දිවියෙහි මතභේද නැහැවනුවේ කියා. නමුත් ඔබට මෙසේ වදන් දෙනු ඇති. කිනම්ද සිදුව මා සදා ඔබට ප්‍රේම කරමින් රැඳේවි කියා. මට ඔබට සරල දිවියක් නම් නැහැ දෙනු හැකි. නමුත් මා ඔබට මේ විශ්වාසය ලබා දෙනු ඇති. මා එකක් පාසා ෂණයේ ඔබට අනුග්‍රහී වන මකට මා ඔබට මේ වදන් දෙනු ඇත කවුරුවකි. මේ අපගේ දිවිය සදා පරිපූර්ණ වේවි. මා වදන් දෙනු ඇති යම්තාක් අප එක්ව රැඳෙනුයේද මා එතෙක් අපගේ දිවිය සාර්ථක කරලු නොඇතිනි බද. බොහෝ පීඩා දෙනේ නොවේද? පෙට් කොමද නරමුණේ?
ඔබට අනුකූලසේ රාජකුමරියගේ සැම සෞන්දර්යම් සිදුවී නම් මට දන්නමැතිය දෙන්න. මදක් සැරසිය මෑහට මාද කරන රිසි. නැහැ දෙවි මේ ඇගේ අඟුලෙන් නියසේ මා ඖෂධ එවාලිම කරනු ඇති. සත්‍ය පැවසුවේ ඔබ ධර්මා. අපගේ පුතනුට සිය දායිත්වය අවබෝධය බොහෝ සිදු වූසේයි. සේවෑන්ගිම අවදිමත් වූ හැඩේ පියාණෙනි. නවතනු. බොහෝ සිදුවා මගේ පුතුනට උපහාස. මා දිවිය දෙවන චරණයට ප්‍රවේශවීමට සැරසෙනුමේනීනි. ආශිර්වාද කරලන්න. මට මගේ දායිත්වයන් පූර්ණ කරනු පිණිස. මගේ ආශිර්වාදය සදා ඔබ සමගයි. මා සුශ්‍රීමයන් මගේ බාලවිය පටන් හඳුනනුවේ. ඔහු කිසිවෙක්ට වෙනස් කළ නොහැකි. ඔහුට ප්‍රේම කරමින් ඔබේ දිවිය කිමද නෂ්ට කරලු නිය ඔබ.